ආයිබෝන් හැමෝටම සුබ දවසක්. එරා කුකින් චැනල් බලන හැමෝම තමයි ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ මාලාව පිටරට ජීවත් වෙන කෑමුවෙන් දන්නේ නැති අයට. ඉතින් අද අපි හදමු රාබු ගෙඩියක් තෙල් දාමු. හරිද? ඉස්සෙල්ලා මේ වගේ රාබු ගෙඩියක් අරගෙන තමන් කට්ටිය නෝ ගොඩක් කරන්න නැත්තම් පොඩි ප්‍රමාණයක් අරගෙන මේක හොඳට හොදලා සුද්ධ කරලා අපි මේක හීනෙට කපන්න ඕනේ නම් කපන දේ පෙන්නන්න. මේ විදිහට හීනියට අර කැරට් රවුන්ඩ් කපන්නේ අපි ෆ්‍රයිඩ් රයිස් හදනකොට ඒ වගේ හිමීට මේ විදිහට කපන්න. කපලා ඉවරලා මේක මේ විදිහට පිළිති කොන එකට තියලා ඉවර වෙලා හරිද? මේ විදිහට හීනියට මේ විදිහට කපා ගන්න ඕනේ. හරිද? හදිස්සියක් නෑ. කෑම වෙන කෝස් කරලා ප්‍රැක්ටිස් තියනවා වගේ හයියෙන් කපා ගන්න ඕනේ නෑ. රාබු ගෙඩියක් කපන්න ගිහිල්ලා ඒ නිසා මේ විදිහට හීනියට නිසා රවුන්ඩ් කපා ගන්න. මේ විදිහට හරිද? නිකන් හදිස්සියක් නෑනේ. ඉන්න මේ විදිහට හීනියට කපා ගන්න රවුන්ඩ් ටික කලබලයක් නැතුව හීනියට මේ විදිහට ගිල තියලා මෙහෙම කපන්න පුළුවන්. ඒතකොට ඔය අනේ හොඳ වියන පුළුවන් කට්ටිය කපන්න පුළුවන්. ඒ වෙන හිමීට පුරුදු වෙන්න. ඒක හදිස්සියට කපන්න අවස්ථාවක් නෑ. දැනට ඔයාලා පුරුදු වෙන අය මේ කැම්බුවෙන් දන්නේ නැතිලා කියලා දෙන්නේ. ගොඩක් දන්න අය දෙන්නේ. මේක කපා ගන්න. හරි. නේද? තනියෙන් පිටරට ජීවත් වෙනකොට කැම්බුවෙන් මොනවා පොඩ්ඩක්වත් දන්නේ නැති අය වුණා කියලා දෙන්නවද? දන්නේ නැති නේ. ඒතකොට මේ විදිහට මේ රාපිටක් කාලා අලගෙඩියුත් මේකට මේ විදිහටම සුද්ධ කරලා මේ ගානට කපන්න අලගෙඩිය කපන්න කියලා දෙන්න වෙලා යන හින්දා ඊට සුදුරුණු මේ වගේ බිග් දෙයක් කරන හින්දා අරගෙන හොඳට ඒකත් හීනියට සාමාන්‍යයෙන් මේ විදිහටම බලලා තයින් කපන්න බෑනේ. මේ විදිහට පළුවක් අරගෙන සාමාන්‍යයෙන් මේ විදිහට කපන්න. හරිද? එහෙනම් ඔය හිමීට කපන්න හදිසියෙන් මේක කපන්න යන්න එපා. ඔයාලා අතගේ පිටින් පුරුදු නැතුව කෙනෙක් කපන්න කියලා බස් අපිට තරංගයක් නෙමෙයි නේ ඉන්න. හැම වෙලම කවන්න පුළුවන් ස්පීඩෙන් කපන්න හරිද? ඊට පස්සේ අපි අම්මිරිස් කලුවක් ගමු. වැඩි දේ ගන්න ඕනේ අම්මිරිස් ඇරයි නම් පොඩි මේවා කරලා ගන්න. මම පේන්නේ ඉතින් හරියට මේ වීඩියෝ කරන කවුරුත් නැති හින්දා එහෙනම් මම මොන මෙලෙන් බලන්න ඕනේ නැහැ. ඔයාලා කැමරා ටික හදින් දෙපට බලා ගන්න. හරිද? මේ විදියට ඊනේ තමයි අම්ස් කරලා ඉන්නේ කපන්න මේ වගේ සයිඩ්. හරිද? මේකේ සයිඩ් කපන්න. හරි? එතකොට ඒ ටික හරිනේ. එතකොට අපි තමයි මේකට ලුණුත් වැඩි ඕනේ මේ වගේ ලුණු ගෙඩි බාගුත් අරගෙන ඉවරලා ලුණු ගෙඩිය සාමාන්‍යයෙන් අර විදිහටම ඊට කපන්න. මේ විදිහට අර දැන් ලුණු සම්පූර්ණ හදන්න කපන්න. ඒ විදිහට කොහොම කපලා ඉවරලා මේ විදිහට ඉස්සෙල්ලා ටික මේ ටිකත් ඔහොම හිමීට කපන්න. හරිද? හරිද? මේ විදිහටම කපා ගන්න. ඔයාලා කැමති විදිහට හිමීට කපා ගන්න. හරිද? මේ වීඩියෝ දෙකකින් ඉඳන් ටට්ටක් ගාලා කියලා දෙනවා. මොනවද දන්නේ නැතුව මොකද දාන්න. හරිද? මෙතෙන්ට මේ ටික දැන් කොහොම කපලා ඉවරයි. ඊට පස්සේ තව අලගෙඩියක් අමරෙදියක් මේ වල පෙන්නන්න ඕනේ. ඉතින් මාළගෙඩිය සුද්ධ කරලා ඉවරලා කපන ඉතින් පෙන්නන්න. එතන පොඩ්ඩක් වීඩියෝ ස්ටොප් කරනවා මේ වෙලාව දෙක වෙනින් හින්දා. හරි අලගෙඩිය සුද්ධ කරනවා මම. දැන් අලගෙඩියත් අපි අර විදිහටම හීනෙට කපා ගමු. ඉස්සලා මේ වගේ කොහොම රවුන්ඩ් කපා ගන්න. මේ වගේම රවුන්ඩ් කපලා ඉවරලා අපි ඉස්සලා රාබු කැපුවේ. ඒ විදිහට මේ ටික ඔක්කොම එකට තියලා ඉවරලා පරිස්සමෙන් කපා ගන්න එක කොහොම කපන්න. හරිද? හදිස්සිය කපන්න අවස්ථාවක් නැහැ නේ. මීර කපා ගන්න. බඩගින්න ඉන්න කලින් කැම ටික හදන්න ඕනේ. හදිස්සියට බඩගිනි උනට පස්සේ අදින් එකට තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ අයින් ගන්න පුළුවන් වල ඉස්සරහට පොඩ්ඩක් අතේම තුන් පාරක් කරලා කපලා ගත්තා පස්සේ හරි දැන් මේ ටික කපලා ඉවරයි. අපි ඊළඟට දැන් මේ ටික කරන් තින්නේ ඉස්සෙල්ලා මේ අල ටික වෙනකොට අපි එන් කර ගන්න ඕනේ.
මොකද අල ටික තමයි අපි ඉස්සෙල්ලාම තෙල් ටිකට දාන්න. තෙල් දානවනම් මේ අල ටික තමයි ඉස්සෙල්ලා අපි දැන් මේ තෙල් රත්න පොඩ දාන්න ඕනේ. හරි මට ආපත පොඩ්ඩක් ටිකක් අපිට තියාගන්න පටන් ගන්න. ඔයාලට ඉන්න අවශ්‍ය ප්‍රමාණය කපා ගන්න. කට්ටි ගොඩක් ඉන්න නැත්නම් ගොඩක් හදන්න එපා. ඒක මේ වෑංජන ඉතින් ගොඩක් හදලා ඉස්ස ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න. හරිද? පොඩ්ඩක් කෑම ගැන පෙන්වන්න ඕන නම් පොඩ්ඩක් මේ නැත්නම් මේ කෙනෙක් මේ කෑම සුද්ධ කරලා අපන කියලා ඒ හින්දා හරි මේ හරි. ඉතින් අපි දැන් තෙල් දාන්න හදන මේ ටිකට මේක වෙනම රාබු ටිකයි අර මිරිසුයි ඒ ටික මේ විදිහට දයිස්කට දා ගන්න ඕනේ. මිරිසු දීසකට දාලා මේ අපි මේකට එකතු කරන්න ඕනේ කුරුඳු පොත්තක් ඊට කුරුඳු తీරණන් ගියම ඔයාලට හොයාගන්න පුළුවන්. අපි ඉන්නත් අර හොයන්න පුළුවන්. ගොඩක් බැරියක් තිබ්බත් ඒවා කුරුඳු වෙනසා කාරමුණේටි මේ වගේ පොඩි ප්‍රමාණයක් ඇති එකතු කරන්න. හරිද? රාබු එකට කලින් ඊපස්සේ ගම්මිරිස් කුඩක් එකතු කරන්න. හරි මේ විදිහට අමන් රයිස් ප්‍රමාණය සැරට ගොඩක් කැමති නම් ගොඩක් එකතු කරන්න. නැත්තම් පොඩි මාන එකතු කරන්න. ඊට පස්සේ අපි තුන බාගුරු තියුත් එකතු කරන්න. උඩට පොඩි බාගලා පොඩි එකතු කරලා. හරි. ඊට පස්සේ අපි කහගුරු සුවල්පුත් එකතු කරමු. හරිද? ඊට පස්සේ අපි අබකුඩු උණුවල් කුඩු අනිවාර්යෙන් හොයා ගන්න ඕනේ. ඒක තමයි රස වෙන්නේ. එන්න මේකට පොඩ එකතු කරලා ඉතින් ඔයාලා මේ වගේ පොඩ බෝතලේ දාලා වියාගෙන අර මේ හරියට මේ කැමරේ පාච්චි කරන් මේක ගොඩක් කල් තියාගන්න පුළුවන්. කවරවල තිබ්බොත් වතුර ගත්තේ බවුත් වෙනවා. ඒ හින්දා මේ උණුවල් සුවල්පුවත් අපි එකතු කරන්න ඕනේ. හරි? වැඩි නේ උණුවල් මේ වගේ පොර තමයි මොකද තිත්‍රා එනවා. right? එතකොට ඒක හරි. ඊළඟට අපි මේ ඊළඟට දාලා මේ අත්තු කරලා මේ තෙල් ටිකක් පත්තින් තියමු. මේ විදිහට මේ පෑන් එලිපේ තියලා මේ පොඩ්ඩක් වතුර ටික පොඩ්ඩක් හිඳෙන්න දෙන්න. වතුර පිටින් දාන්න පාතෙල් ඒක දැන් ඉස්සෙල්ලා පිටින් මේ අලුත් වල එනවා. මේ දේ පොඩ්ඩක් තෙල් ටික දාලා පස්සේ අපි වතුර ටික ඉන්නවට පස්සේ අපි තෙල් පොඩ්ඩක් එකතු කරනවා. හරි දැන් තියෙනවා. දැන් තෙල් ටික සේරුම මේ මෙලිවරයි. අපි දැන් තෙල් ටික එකතු කරමු. මේ විදිහට තෙල් ටික එකතු කරන්න. හරි මේ තෙල් ටික එකතු කරලා ගින්දර අනිවාර්යෙන් අඩු කරලා දෙනවා. ගින්දර වැඩි හින්දා මේ පුපුරනවා. ඒ නිසා අපි ඔය ඔන්න ගන්න ගින්දර තියාගන්න. ඔකට තඩුවන කමන්නේ නැහැ. හරි. දැන් හොඳට මේ රත්ලා තියෙනවා. හරි අපි දැන් මේ දෙන අල ටික එකතු කරමු ඉස්සෙල්ලා. මේ විදිහට අර පොඩ්ඩක් මේ කපාත් මේ වීඩියෝ වල පෙන්නන්න ඕන නිසා ඔයා ඉදිරි ඉන්න කට්ටිය අනුව මේ අල එකතු කරන්න. දැන් මේ ටික පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් කවලම් කරන්න. අල ටික නම් භාගයට වගේ පොඩ්ඩක් මේ සැල්ලිගෙන එනකොට අපි රාබුදවත් එකතු කරන්න ඕන. හරිද? රාබුදවත් එකතු කරලා ඉවර වෙලා ඒකත් භාගයට පැන්වෙනකොට මිටි කිත්තියක් දාලා ගන්න තියෙන්නේ. එච්චරයි. හරි ඉතින් අපි මේ පොඩ්ඩක් අල ටික දැම්මම තියෙනවා. මේකට සම්පකර්මෙන්ච තියෙනවා එකතු කරන්න. ඒක මේ තවත් රසයි. ඒව නැත්තම් ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් එකතු කරන්න. අර හිඳේට කරන්න කියලා කිව්ව ඒක ටක් ගාලා තැන් දෙනවා. මේ කෑල් ලොකුවට මේක පොඩ පස්සේ හැමෙන්නේ නෑ නේද? මේ රසක් නෑ. එහෙනම් මේ විදිහට එකපාරක් හදලා බලන්න මම කියන විදිහට.
හරි දැන් අපි බාග තම්බෙලා තියෙන හින්දා අපිට මේක එකතු කරමු. කලින් සූදානම් කරලා තිබුණ ඔය මේ රාපු ටික. ඒක තමයි දැන් මම ඉස්සෙල්ලා තියෙන පහේ ටික හොඳයි. හරි. ඒ ටිකත් අපි මේකට හොඳට කවලම් කරලා ඉවර වෙලා වතුර වැඩි දාන්නේ නැහැ. වතුර ස්වල්පයක් දාන්න අපි ඉස්සෙල්ලා මේ සූදානම් කරගත්ත මේ ආපු කවල දීසම වගේ වතුර පොඩි ප්‍රමාණයක් වැඩි කොට දාන්නේ නැහැ නේද? දැම්ම දාන්න එපා. පොඩ්ඩක් මේ ටික දැම්බෙන්න ඕනේ මේ තෙල් වලින්. කියන්නේ රාපුට තෙල් වලින් තැම්බෙන්න ඕනේ. හරිද? රාපුටියක් තෙල් වලින් භාගයට වගේ තැම්බුවාට පස්සේ වතුර පොඩ්ඩක් දාලා තව පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේ අන්තිමට විටිකිච්චක් දාලා රස බලලා කාගෙන තියෙන්නේ. වෙන කරන්න දෙන්නේ නැහැ. ඒක ගොඩක් රසයි. මේකට මිටිකිරි දාලා වෙන කන්න කැමති නැත්නම් ඔයාලට කෑම මිටිකියක් දාලා එහෙම බා ගන්න පුළුවන්. ඒ මිටිකිට එකතු වුණාට පස්සේ හරිම රසයි. ඒ විදිහට එකපාරක් හදලා බලන්න. හරි දැන් මේ විදිහට දැන් අලුතියක් තැම්බිලා තියෙන්නේ. මොකද මේ අලුතියක් තැම්බිලා ඊට පස්සේ සාබුදියක් බාග තැම්බිලා තියෙන්නේ. දැන් මේක දැන් තෙල් දාද්දි කවුද තෙල් දාන්නේ කියලා ප්‍රශ්නයක් ආවොත් තමයි නිකන් මේ කාට ප්‍රශ්නයක් එන හින්දා ඔයාලා තෙල් දාන්න කියලා මම මුලින් කිව්වේ තෙල් දාන්න නම් එහෙම ඔයාලා මේක කෑලි මිරිස්යක් දාලා සැර බලලා මේ රම්ප කරපින්චම නැති වුණා මේ වෙලාවේ දාලා කවලම් කරලා බා ගන්න. දැන් මේක ඔයාලට කිරට ගන්න කැමති කට්ටියට තියෙන්නේ දැන් මේ වෙලාවේ අපි වතුර පොඩ්ඩක් එකතු කරන්න ඕනේ මේ කිරට ගන්න කැමති කට්ටියට. හරිද? කිරට දාන කැමති කට්ටිය මෙහෙම කෑලි මිරිස්සක් එකතු කරලා සැර බලලා මේ උඩු බල්ලේ වල බා ගන්න තියෙන්නේ. හරිද? මේ කිරට ගන්න කැමති කට්ටියට මේ වෙලාවේ තව වතුර පොඩ්ඩක් මේක එකතු කරන්න ඕනේ. වැඩි මේ එකතු කරලා ඉවරලා අපි මේ විදිහට මූඩින් වහලා ගිනීර ගින්දර ගොඩක් අඩු කරලා ඉවරලා තැම්බෙන්න තියෙනවා. හරිද? ඊට වතුරුනම් මේ කැරට්ටුයි නෙමන පාබුයි අලයි තැම්බුවට පස්සේ මිටික් එකතු කරලා ගන්න තියෙන්නේ ඒ කිරට ගන්න කැමති කට්ටියට. හරි. අපි බලමු මේ වාගට මුල පස්සේ කොහොමද කියලා පාබු ටික. හරි දැන් මේ වෙලාවේ අපි බලන්න අල ටික තැම්බිලාද කියලා. රාබු ටක් ගාලා තැම්බෙනවා. අල පොඩ්ඩක් කරක් වෙන්න පුළුවන්. ඒ නිසා රාබු ටික තැම්බිලා තියෙන්නේ. හරිද? ඔයාලත් මේ කිරි දාන කලින් පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ. මොනවාද අල තැම්බිලා තියෙන්නේ කියලා. හරි දැන් මේ වෙලාවේ අල තැම්බිලා තියෙන්නේ. අපි මේ වෙලාවේදී කිරිත එකතු කරගමු. හරි මේ විදියට කිරිත එකතු කරගන්න. මොකද මම තින්ගිර වාදගන්න මේ ලංකාවේ නෝට වහන් කරනකොට ටිකට වෙන්න පුළුවන් අමාරුයි. ඒක නිසා ඔයාලා මේ වගේ කිරිසුවට එකතු කරගන්න. හරි. එකතු කරලා මේක හොඳ කවලම් කරන්න ඕනේ. හරිද? මේ කිරට මේ කන්න කැමති කට්ටියට හොඳට මේ කවලම් කරලා ඉවර වෙලා කිරිත උතුරනකම් අපි මේක ඉස ගන්න ඕනේ. ඉදිර හිටියොත් රාබු කන්න තෙල් දාලා කන්න කැමති කෙනාටයි කිරි දාලා කන්න කැමති කෙනාටයි එකපාරෙන්ම දෙන්නටම මේ කැමති දේ හදලා දෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලන හැමෝටම. මේකට තමයි කියන්නේ එක ගලෙන් කුරු දෙන්නේ නැහැ කියලා. හරි. එහෙනම් දැන් මේ රාබු කරි මම මෙතනින් රස බලලි වලලා ඉතින් බා ගන්න. ඔයාලා මේ විදිහට හොඳට කිට්ටික තුරගන්න. ඊට පස්සේ බා ගන්න. ඉරක් කුංචල්ල බලන්න හැමෝටම ආදරේ ගොඩක්. ඉතින් පිටරට තනියෙන් කැම හදන්න පොඩ්ඩක්වත් දන්නේ නැති අය ඉන්නවා. ඇසුද දාන්න දන්නේ මම දන්දල් කියලා දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම කැම බිස්නස් එකක් කරන්න වගේ ලොකුට දෙයක් කරන්න කැම කට්ටිය ඉන්න ඒ කියන්න. එයාට මගේ දැනුම ෂෙයා කරලා දෙනවා. ඔයාලට ඉගෙන ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා යාළුවන්ටත් පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකක් දාලා අනෙක්කට බලලා මටත් මේ තවදත් ඉස්සර වීඩියෝ ටික කරන්න මේ ඔයාලගේ වචනයක් හරි සියක් දාන්න. ඒකෝල මට පොඩ්ඩක් සතුටක් වෙනෙන්නේ. ඔයාලා වගේ වීඩියෝ බලලා සතුටු වෙනවා කියලා. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජේසු බීටයි අල්ලා දීර්ඝ බීටයි උසර්ණයි හැමෝගෙම වැඩ කරලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. ඉතින් මේක තා පොඩ්ඩින් මල්පෙන් බා ගන්නවා. කිව්ව එක ඊට පස්සේ. හරි මේ ගන්නට
මේකේදී මේ තුරන්දී ලිපෙන් බහ ගන්නවා. ඒතකොට මේ පෑන් එකේ රසලට හොඳම හරි විදියට අපේ මේ රාපු කෙරඩක් මේ ව්‍යංජනය මේ හරියට දැන් මේ වඩා වස්තු දැන් වෙනවා. ඉතින් අර පෑන් එකේ රසලත් එක්ක ඔයාලා මතක තියාගන්න මේ කිරි එකතු කරනකොට අර කලින් වතුර ටික සේම මේ පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ හොඳට. ඒක තමයි ගොඩක් රස. නැත්නම් තුරත් එකතු වුණාට පස්සේ කන්න පුළුවන්. රස තියෙන මේ විදිහට හදලා බලන්න හරියට. ඒක ගොඩක් රසයි.